Hello guys, කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද vlog එක අපි නිවාඩු දවසට මොනවද කරන්න කියලා. ඉතින් හැමදාම හස්බන්ඩ් මට කලින් නැගිටිනවා. එයා ගිහලා මට කොෆි එක රෙඩි කරනවා. ඉතින් ඒ ඇස්සේ මම ඇඳස් කරනවා. ඉතින් මේවා නිවාඩු දවසට විතරක් නෙමෙයි අපි වැඩට යන දවස් වලටත් කරන දේවල්. ඉතින් නිවාඩු දවසේ හින්දා ටිකක් දවල් වෙනකන් නිදාගත්තා. ඔයාලට මගේ ඇස් දෙක දිහා බැලුවම පේනවා ඇති මම කොච්චර නිදාගෙනද කියලාද. ඉතින් first thing in the morning open up the window. ඔන්න අහන්නකෝ ඔයාලට මේ සද්ද ඇහෙනවද කියලා. මේ සද්ද තමයි නිවාඩු දවසට මට මුලින් ඇහෙන සද්දේ. ඔයාලා පැතිකල මන් දන්නේ තනකොළ කපන සීන් එහෙම ඇහෙනවද කියලා ගෙවල් වල. හැබැයි අපේ පැත්තේ නම් එහෙම නැහැ. මෙන්න මේවා තමයි කෑ ගහලා තියෙන්නේ. My coffee is ready. හැබැයි ඊට කලින් මම wash කරගන්න ඕනේ. wash කරලා දත් මැදලා අපි දෙන chat එකක් දාගෙන ඉතින් අපි off day එකම අපි දෙන එකට තමයි spend කරන්නේ. Like we are having our time together. පේනවනේ අර එලෙටලා ඉන්නවා. හරි. ඉතින් ඊළඟට මේ තව කරන්න ඕන දෙයක් තිබුණා. ඉතින් අද පොඩක් sunny out. So I thought I need to dry my clothes and then I enjoyed my coffee. චුට්ටි වැස්සකුත් එක මා හුලඟක් එන්න ගත්තා. එකපාරට කළුවර වෙලා. ඉතින් මේ ආය මට රෙදි ටික ගන්න වුණා. මොකද මේ හුලඟට රෙදි ගහන් ගියොත් සහ වැස්සට තෙමුණොත් ආය රෙදි ටික සවුත්තු වෙනවා. ඒ නිසා කරන්න දෙයක් නැහැ. ආයෙ රෙදි ටික ගන්න වෙනවා. මං මෙතන hina වුණාට එකපාරටම පුදුම හුලඟක් ආවේ. ඊට පස්සේ තමයි vlog එකක් බල කන්න ගත්තේ. මම ඔයාලා දන්නනේ මේ හේෂාන් vlog ලගේ මේ vlog එකක් බලන්නේ. ඔයාලට පේනවද දන්නේ වෙලාව දැන් 12ට කාලයි. මොන දැන් තමයි අපි උදේට ගන්න ඉතින් ඊට පස්සේ නිවාඩු දවසේ මේ වෙසක් කූඩු ටිකක් කාලවන්න සෙට් වුණා. මේ ඉතින් වෙසක් එනවනේ. ඒ නිසා කූඩු ටිකක් හැදුවා. අර එළලා තියෙන නිලු ඉසුදුයි එක ඊට කලින් දවසේ රෑ මම වැඩට ගිහින් ඉවර වෙලා ඇවිත් හැදුවේ. ඇලෙව්වේ. මේවා ප්ලාස්ටික් කූඩු. මේ ඉතින් මේවා අලවන්න විතරයි තියෙන්නේ. මේ සෙට් කරලා අලවන්න විතරයි තියෙන්නේ. උණ බට කූඩු වගේ ගැට ගහන්න හැමගල ගන්න ලොකු කේස් එකක් නෑ ඉතින්. හැබැයි ඒ කූඩුව අලවන්න මට පැය එකමාරක් දෙකක් විතර ගියා. ඊට පස්සේ තමයි අපි බත් කෑවේ. මෙයාට කන්න බෑ අතින් කන්න බෑ කියලා මට කියලා කවා ගත්තා. මෙයා ගෙදර ඉන්නකොට කොහොමත් එහෙම තමයි. ඊළඟට මගේ ඇහැට බෙහෙත් එකක් දාන්න තිබ්බ මම එකක් දැම්මා. ඉතින් ඊට පස්සේ අපි දෙන්නට හොඳටම නිින්ද ගියා හවස පැය දෙකක් විතර. ඊට පස්සේ channel දොරකල් වැහුවා. ඉතින් මදුරු එනවා. ඊළඟට පහන තියන්නත් පහන තියෙන තැන ඔක්කොම ලේස්ති කරලා අපි හදාලා සුද්ධ කරලා මල් ටික තියලා පහන පත්තු කරා. ඉතින් මේවා අනිවාර්යෙන්ම ගෙදරක කරන්න ඕනේ දෙයක් නිවාඩු කියලා නැහැ. සාමාන්‍යයෙන් මේක හවසට නම් අපේ අම්මා හරි තාත්තා හරි ගෙදර ඉන්න කවුරු හරි කෙනෙක් තමා කරන්නේ. ඉතින් අද නිවාඩු හින්දා මම මේක කරා. ඊට පස්සේ සුවඳ දුම් ටිකකුත් ඇල්ලුවා. මේක කරන එක ඇත්තටම ගොඩක් හොඳයි. මේ මදුරුවොත් යනවා. ඉතින් හින්දා මම ඒක කරලා ආයෙමත් මල්ලි එක්ක කූඩු අලවන්න සෙට් වුණා. ඉතින් දවල් අලවපුලා ඉවර කරපු කූඩුව තමයි එල්ලලා තියෙන්නේ. And then this one going with blue and red color. So
We did it together again. ඔයාලා කියන්න බලන්න මේ ඔයාලගේ මොන හරි ටෙක්නික්ස් තියෙනවද කූඩු අලවන ලේසියෙන් අලව ගන්න පුළුවන් විදි ඉක්මනට අලව ගන්න පුළුවන් විදි ලස්සනට අලව ගන්න පුළුවන් විදි තියෙනවා නම් කමෙන්ට්ස් කරගෙන යන්න මට නෙක්ස්ට් එකේ කූඩු හදද්දි වැදගත් වෙයි මොකද මේ කූඩුව කලවලා රැලි දාලා ලස්සන කරලා ගන්න මට පැය දෙකකට කිට්ටු වෙන්න ගියා කලින් දවසේ චූටි කූඩුවක් හැදුවා ඒකටත් එහෙමයි සයිස් එක වැඩක් නැහැ කොහොමත් පැයකමාරක් දෙයක් යනවා කූඩුවක් අලවන්න. ඉතින් ඔයාලා මොන හරි tricks and tips තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. big help. ඊපස්සේ අපි නංගි රැට කන්න මෙන්න මේ රයිස් එකක් හදලා තිබුණා. ඒ කාලේ වල අපි දෙන්න ටිකක් වෙලා මේ චිල් එකේ ෆෝන් එක බල බල හිටියා. මේ බලන්නෙත් මං හිතන්නේ හේෂාන්ලගේ බ්ලොග් එක. ඉතින් ඊට පස්සේ වොෂ් එකක් එහෙම දාගෙන මගේ නේල්ස් ටික මම ක්ලීන් කරලා නිව් ප්‍රෙස් ඔන් නේල්ස් දාන තමයි මම යන්නේ. නේල්ස් ක්ලීන් කරලා කට් කරලා නේල්ස් ඉතින් මම දාගන්න හිතුවා මේ සැරේ මොකද නේල්ස් කරන්නේ කොළඹ වලින් මගේ හස්බන්ඩ්ගේ ෆැමිලි එක බලන්න ගිය වෙලාවට මම එහෙන්ම නේල්ස් කරගෙන එනවා. ඉතින් මේ වෙලාවේ මට කොළඹ යන්න විදියක් නැහැ. මොකද මේ වෙසක් අස්සේ යන්න විදියක් නැහැ සහ මම සති දෙකකට විතරට ගිහින් ආවේ. ඉතින් ඒ හින්දා මට යන්න විදියක් නැහැ. ඉතින් නේල්ස් ටික මෙන්න මේ විදිහට කරගත්තා. ග්ලිටර්ස් චුට්ටක් දාලා පොඩි ආර්ට් එකක් දාලා. ඉතින් මෙන්න මේ හෑන්ඩ් ක්‍රීම් එක මම අන්තිමට යූස් කරන්නේ. මම අන්තිමට පෙන්නන්නම් how my nails look. ඊට පස්සේ අපි නිදා ගන්න ගියා. ඉතින් අපේ vlog එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. අලුත් වීඩියෝස් බලන්න දිගටම මාව subscribe කරලා තියාගන්න. bye.